මේ අජි අත ගන්නවද? කොහට නංගි අත ගන්න ඕනේ? අතාරගෙන තියාගෙන තැනක තියාගන්නවා. නංගි මේ අත මේ හරියෙන් වගේ තිබ්බොත් ඔයා කැමතිද? මං කිව්වේ මගේ එකෙන් අත ගන්න කියලා. මොකද ඔච්චර සර්? ලස්සන ගෙල්ලෝ ඉතින් සර් වුණා වගවත් ලස්සනයි නංගි. සර් මගෙන් අත තියන්න. ලස්සන ගෙල්ලෝ ඉතින් නංගි සර් වුණාම තවත් ලස්සනයි ඈ. ඒ හොට නංගි කලබල වෙන්න එපා. නංගි මේ කලබල කරන්න එපා. බස් එක යවට පෙනේ. මම මේ නංගිව මේ මට මේ නැග්ගේ මම මේකට මේ නැග්ගෙම නංගි මේ ඔයාව නැකලා මම මේ හරි සැරට සැරේ මේ සැරට සැරේ නෙමෙයි නංගි මේ ඔයා නිකන් සැරයි වගේ නිකන් පෙන්නුවට ඔයා නිකන් මේ බලන්නකො හිරට හිරේ ඇඳගෙන නිකන් දික් කරගෙන හරිද? පත්තිනි අම්මා වෙන්න එපා නංගි ඔයා. හරිද? හිරට හිර ඇඳගෙන මෙතන එනවා මෙතන පත්තිනි අම්මා සීන් එක දාන්න. හිර මම පෙන්නන්නද තමසට? උන්ට හිරට ඇති නේ. මොකද තමසට වෙලාද? මේ මම තමසේ නංගි අර බස් වලට ඉන්නවා දැක්කා නැග්ගා. ඊට පස්සේ මම නැග්ගා නංගි. මම ඒකයි නැග්ගේ බස් එකට නැග්ගෙම මම තමසෝ දැක්කා. දැන් තමසේ මට මේක එක පාට දාන්න දෙන්න එපා. නැග්ග බස ගන්න. මේ ඔයා කියන විදිහට මේ බස්සන්න බෑ නංගි. හරිද? මේ එහෙම මේවා කරන්න එපා. හරිද? ඔහොම අපිව අසරණ කරන්න එපා නංගි. හිරට ඇඳගෙන ඇවිල්ලා අපිව අසරණ කරන්න එපා නංගි. හරිද? තමසලා මේ දැනගන්න ඕනේ පාර යන්න. නේද? අපිව නිකන් මේ අපිව චාටර් කරන්න එපා නංගි. එහෙනම් දැන් බස්ස ගන්නවා නැත්නම් කෑ ගහනවා ජැක් ගහනවා කියලා. එහෙම කරන්න එපා නංගි ඈ. එහෙම කරන්න එපා ඔයා. හරිද? එහෙම කරන්න එපා නංගි. එහෙම කරන්න එපා. පේනවනේ මං ඔයාලට කොච්චර මේ කැමතිද කියලා. මෙන්න ජැක් ගහනවා. මේ ජැක් ගහනවා පිටිපස්සෙන්. මේ බොරු මේ බොරු මේ කියන්නේ බොරු මං කියුවේ නෑ මේ බොරු මේ ඇත්ත. මේ පේනවනේ හැටි පේනවද මේ පේනවද හැටි ඇඳන් ඉන්න හැටි පේනවනේ ජැක් ගහලා මෙතන හැටි ගන්නක් තියෙනවා මෙතන. මේ පේනවනේ හැටි මේ බොරු කියන්නේ නෑ මේ ඊරට ඉරේ ඇඳගෙන ඇවිල්ලා මේ අපි ජැක් ගන්නවා කියනවා මහත්තයෝ. මේ බොරු කියන්නේ මහත්තයෝ. අම්බ බොරුවක් මේ කියන්නේ. බොරු? මෙතන දෙපාන්දර බස් වලට නැගලා ජැක් ගහන්න. අපි යගේ ගෑනට. ඉස්සරහ වයින්නවා. එතකොට ජැක් ගැව්වේ? බලන්නකො මහත්තයා මේ ඇඳන් ඉන්නේ මේ දැක්කම මම ජැක් ගෑව්වේ නෑ ඒ වුණාට ඉතින් මේගොල්ලෝ මේ නිකන් මේ පස්ස දික් කරගෙන හිටියාම අපේ නිකන් මේ ඇවිල්ලා වැදිලා එච්චරයි මේ ඊට එහා දෙයක් මෙතන නෑ මහත්තයා. මේ බලන්න ඒ ළමයා ඇඳලා ඉන්නේ සාරියක්. සාරියක් කොහෙද මේ කොට සායන් ඇඳලා හිටියේ මම මෙච්චර වෙලා දෙකේ කොට සායන්නේ මහත්තයෝ. ඉතින් කොට සායක් ඇඳලා හිටියා මොකද? කොට සායක් පොඩ්ඩක් දන්නේ නැද මහත්තයෝ. ඉතින් ටිකක් අද වෙන්න ඇඳා මේකේ තේරුම ඉතින් අර වැඩේට කැමතියි කියන එකනේ මහත්තයෝ. තේරෙන්නේ නැද්ද? මොනවද? අරකට මහත්තයෝ ඉතින් පොඩ්ඩක් ඉතින් අල්ලනවට අර මේ පොඩ්ඩක් කැමතියි කියලානේ අපි ගන්නෙ මහත්තයෝ. ඒකයි. ඒක ෆැෂන් එක. සාරියක් ඇඳලා හිටියත් ගවුමක් මොකක් ඇඳලා හිටියත්. ඉතින් අහන්න ඕනේ මට කැමතිද? අහන්න ඕනේ නේ. කැමති නම් විතරක් පුළුවන්. ඒකත් ප්‍රසිද්ධ ස්ථානවල හොරෙන් පුළුවන් නේ මහත්තයා ප්‍රසිද්ධ ස්ථානවල. බෑ. ඇත්ත බෑද? ඒකයි. එතකොට අපි ජැක් ගහලා ගන්න රහ අපිට නෑනේ මහත්තයා. ඉතින් ඒ කිසි රහක් නෑනේ එතකොට. රහක් ඕන්නේ මහත්තයා අපිට. කිසි රහක් නැති වෙනවනේ මෙහෙම ගියාම. දැන් මොකද ඔගේ අපිට රහ? ඇයි මහත්තයෝ ගුටි කාලා බැනුම් අහලා එහෙම අම්මෙන් රහ වෙන කොහෙන්වත් ගන්න බෑනේ මහත්තයෝ. ජැක් එකක් ගැව්වම විතරනේ පුළුවන් මහත්තයෝ. එර ගාවේ උන්ට ඔක්කොම අල්ලගන්න.